ඇමති මණ්ඩලයක් අගමැතිවරයෙක් යටතේ පළමු වතාවට දළදා ප්‍රදර්ශනයක් පවත්වන්න සූදානම් වෙනවා 1952 අවුරුද්දේ සැප්තැම්බර් මාසයේ. නිදහස් ලංකාවේ පළමුවැනි දළදා වහන්සේ ප්‍රදර්ශනය කිරීමක් නිසා ලංකාවේ හතර දිග්භාගයෙන්ම වන්දනා නඩේට පටන් ගන්නවා මහනුවරට දළදා වහන්සේ වැදගත්. ඔය අතර ඉන්නවා පහතරටින් ආපු නඩයක්. ඒගොල්ලෝ පැය කීපයක්ම පොඩිමේ ඉන්නවා. නමුත් ඒගොල්ලන්ට අවස්ථාව නොදී විවිධ නිලමක්කාරවරු බලතල තියන අය පොලිමට පිටින් ගිහිල්ලා වැද ගන්නවා අර නඩේ එම්මෙදිත්. ওই නඩේ ඉන්නවා එක්තරා ගැබිණි මවක් තරුණ කාම්මාවක්. ඇය වෙහෙස වැඩිවීම නිසා ක්ලාන්ත වෙලා ඇද වැටෙන්න යනකොට එතන ඉඳපු කාරුණික පොලිස් නිලධාරියක් මැදිහත් වෙලා ඇයට අවශ්‍ය උත්තම ආධාර දීලා ඇයට ඇගේ නඩේට ඉක්මනට වැදගත් දළදා වහන්සේ වැද ගන්න අවස්ථාව දෙනවා. ඒ කාන්තාව මගේ අම්මා. ඊට පස්සේ අවුරුදු ජූනි මාසයේ පිරිමින් ප්‍රසූත කළා ඒ මම. ඊටත් අවුරුද්දකට පස්සේ 54 ජූනි මාසයේ ඒ අවුරුදු 19 මාස පහකදී මිය ගියා. ඔය වන්දනා නඩේ නායක පුරාය පිටිටි අපේ මේ මුත්ත කෙනෙක්. පුංචි කාලේ මම දකින හැම වෙලාවෙම මේ මුත්ත ඒ සීයා ඔය කතාව මට කියනවා. මට හරි දුකයි ඒ ගැන අහනකොට. ඒ දුකෙන් මිදෙන්නයි මම මේ ගීතය ලියුවේ. පාතේ ගන්න පියාවේ නාමල් පූජා කරන්න දළදා හමුදුරුවනේ පාතමාලයට වඩි. හීල් හිවනේ ඉඳගෙන බෑ හේන් කුඹුරු වැඩ කරන්න. ඇඟපත කළු වුණත් අපේ කිලිකුරු නැති හිත බලන්න. දළදා හමුදුරුවනේ පාතමාලයට වඩි. අපි ගෝවියෝ අපි කළුයි තමයි. මොහොතු ගියා ලෙලිතෙලුවා පිළිගන්නේ නෑ මෙතන අපේ රස්සාව.